කොළඹ අහස හැමදාමත් වගේ දූවිල්ලෙන් දුමෙන් සහ නොයිවසිලිමත් වාහන නලාහඩින් බර වී තිබිනි. සඳලිට ඇගේ කුඩා බෝඩින් කාමරයේ ජනේලයෙන් පෙනුනේ තවත් උසගොඩනැගිල්ලක පණ නැති පාසි බැඳුණු බිත්තියක් පමණි. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇයට මේ නගරය එන්නම හුරු පුරුදු වූවත් හදවතට දැනුනේ පුදුමාකාර හිස්කමකි. ඇගේ මිතුරියන් සති අන්තවල සිනමා ශාලාවලට සාදවලට යද්දී සඳලි වැඩිපුරම කලේ පොතක් තුලට හෝ ඇගේ සිතුවිලි තුලට කිමිදීමයි. දේශන පොත්පත් මිතුරියන්ගේ කෘත්‍රිම සිනාහඬවර මැදවුවද ඇගේ හිත නිතරම දිවගියේ ගමටය. ඒ ගමේ පොළොවේ තෙත් සුවඳට කුඹුරු යාය හරහා හමා එන සිසිල් සුළඟට සහ සියල්ලටම වඩා වචනවලින් ආදරය නොකීවත් ක්‍රියාවෙන් ලෝකයක් තරම් ආදරය පෙන්වූ තාත්තා වෙතටය. ඇයට මතකය කුඩා කාලය ඇය උණ රෝගයෙන් ඇඳට වැටුණු දවසක්. අම්මා බේත් ටික පොවන්නට කොතරම් උත්සාහ කළත් ඇය කට එරියේ නැත. අවසානයේ තාත්තා විජේරත්න කුඹුරේ වැඩ නිමවා දහදිය පෙරාගෙන ගෙට ගොඩ විය. ඔහු ඇය අසලින් හිඳගෙන ඇගේ නළලට ඔහුගේ රළු අත තැබුවිය. ඒ අතේ වූයේ මඩ සුවඳ සහ දහදිය සුවඳ මුසු වූ එහෙත් පුදුමාකාර සැනසිලිදායක උණුසුමකි. මගේ දෝනිට බේත් ටික බිව්වොත් මම හෙට උදේම අර කැලේ පිපෙන නිල් පාට ඕලු මල් ගැනත් දෙනවා ඔහු කීවේය. ඒ වචන ටිකට ඇය අකමැත්තෙන් වුවත් බේත් ටික බිව්වාය. පසුවදා උදෑසන ඇය අවදිවන විට ඇගේ ඇඳ අසල පොල් කටුවක වතුර දමා තිබූ නිල් ඕලු මල් කිහිපයක් විය. ඔහුට එය අමතක වී තිබුණේ නැත. විජේරත්න වචන අඩු වැඩ මිනිසෙකි. කුඹුරු කොටා හේන් කරා ජීවිතය ගැටගසාගත් ඔහුගේ දෑත්වල වූයේ මහ පොළව සමග ඔට්ටු වී ඇති වූ රළු බවකි. ඔහුගේ මුහුණේ වූයේ අව්වට පිලිස්සී ගිය කාලය විසින් ඇඳි ගැඹුරු රේඛාවන්ය. ඔහු කිසි දිනෙක සඳලිව තුරුළු කරගෙන මගේ දෝණි මට වටිනවා කියා පවසා තිබුණේ නැත. නමුත් ඇය පාසල් ගිය හැමදාම උදේ පාන්දරින් නැගිට බත්මලක් බැඳ දුන්නේ ඔහුය. විභාග කාලයට රෑ නිදි මරාගෙන ඇය පාඩම් කරද්දී තේ කෝප්පයක් හදාගෙන ඇවිත් මේසය මතින් තබා කිසිවක් නොකිය ආපසු ගියේ ඔහුය. ඒ නිහඬ ආදරය, ඒ නොකියන ලඩ සෙනෙහස තේරුම් ගැනීමට සඳලිට කාලයක් ගත විය. නගරයේ තනිකම ඒ අවබෝධය තවත් තීනු කළය. මෙවර නිවාඩුවට ගෙදර යාමට සඳලි බලා සිටියේ නොයිවසිල්ලෙනි. ඇයට තාත්තගේ ඒ රළු එහෙත් ආරක්ෂාකාරී සෙවණැල්ල යට මොහොතක් ගත කිරීමට ඒ නිහඬතාවය තුළ සැඟවුණු ආදරය නැවතවරක් විඳ ගැනීමට දැඩි ලෙස අවශ්‍ය විය. බස් රථය ගමේ හන්දියෙන් නතර කරන විට හවස් වෙමින් තිබිනි. පොළොවෙන් නැගෙන තෙත් සුවඳත් කුරුල්ලන්ගේ කිචිබිචියත් ඈතින් ඇසෙන පන්සලේ ඝණ්ටා හඩත් ඇයව පිළිගත්තේ දෑත් විදහාගෙනය. ඇය බෑගයත් කරේ එල්ලාගෙන කුඩා අඩිපාර දිගේ ගෙදරට ඇවිදගෙන ආවාය. මිදුලේ කොස් යට තාත්තා කුඹුරට ගෙන යන උදැල්ල මදමින් සිටියේය. සඳලිව දුටු ඔහුගේ මුහුණේ ඇඳුමේ ඉතා සියුම් යන්තම් පෙනෙන සිනහවක සේයාවකි. දුව ආවද? ඔහු ඇසුවේ උදැල්ල මදින එක මොහොතකට නතර කරමිනි. ඔහු තාත්තේ බස් එක ටිකක් පරක්කු වුණා. අම්මා බත් බෙදලා ඇටි ගිහින් ඇඟපත හොදගෙන කාලා ඉන්න. එපමණකි ඔවුන් අතර වූ සංවාදය එතනින් නිමා විය. අම්මා සෝමා නම් දිව ඇයව බදාගෙන හිස සිඹ කෙල්ලගේ ඇඟ හරි කෙට්ටු වෙලානේ කොළඹ හරියට කෑමක් බීමක් නැද්ද මන්දා කියමින් කොළඹ විස්තර සියල්ල අසාගත්තාය. නමුත් තාත්තා සුපුරුදු පරිදි ඔහුගේ වැඩ කටයුතු වල නිරත විය. එදා රාත්‍රියේ කෑම මේසේදීත් ඔහු කතා කළේ කුඹුරේ වැඩ ගැනත් ඉදිරියේදී එන කන්නේ වගා කටයුතු ගැනත් පමණි. සඳලිගේ විශ්වවිද්‍යාල ජීවිතය, ඇගේ විභාග, ඇගේ අනාගත සැලසුම් ගැන එකදු වචනයක්වත් ඔහු ඇසුවේ නැත. ඇගේ හිතේ කොනක කුඩා දුකක් පළපදියම් විය. තාත්තට මං ගැන වගක් නැද්ද? මගේ ලෝකය එයාට වැදගත් නැද්ද? නමුත් එදා රෑ ඇය නිදාගන්නට ඇගේ කාමරයට ගිය විට පුදුමයක් ඇය එනතුරු බලා සිටියේය. ඇගේ පොත් මේසය මත ලස්සනට පිරිසිදු කර සුදු ලේන්සුවකින් වසා තිබූ කුඩා ලී පෙට්ටියක් විය. එය ඇගේ කුඩා කාලයේ තාත්තා ඇයට තේකලී කැබල්ලකින් සාදා දුන් සෙල්ලම් බඩු පෙට්ටියයි. එහි මලකඩ කෑ කුඩා අගුලක් පවා විය. ඇය එය විවර කළාය. එහි ඇතුලේ පිළිවෙලට අසුරා තිබූ ඇගේ අතීතය විය. ඇය පළමුවෙන්ම තාත්තගේ අතේ එල්ලි පොළට ගිය දවසේගත් කළුසුදු පින්තූරයක්, ඇය පළමුවෙන්ම පාසලේදී ඇඳි ඉරක් සහ කන්දක් සහිත චිත්‍රයක්, ඇය කුඩා කාලයේ සෙල්ලම් කර රෙදි බෝනික්කෙක් සහ ඇගේ කිරිදත් දෙකක් පුංචි කොලයක ඔතා එහි තබා තිබිනි.
ඒ සියල්ල දූවිලි පිසදමා අලුතින් තැබුවක් මෙන් දිස්විය. සඳලිට සියල්ල වැටහිනි. තාත්තා ඇගේ ලෝකය ගැන අසන්නේ නැත්තේ ඔහුට ඒ ගැන උනන්දුවක් නැති නිසා නොවේ. ඒ ලෝකය ඔහුට ආගන්තුක නිසාය. විශ්වවිද්‍යාල, දේශන, පරිගණක ඒවා ඔහුගේ ලෝකය කොටස් නොවිය. නමුත් ඔහුට හුරුපුරුදු ආකාරයෙන් ඇයව පිළිගැනීමට, ඇය වෙනුවෙන් යමක් කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිනි. මේසය මත තිබූ ඒ ලී පෙට්ටිය ගෙදර ආවට සතුටුයි දුවේ, මට තාමත් උඹව මතකයි කියා නොකියා ආදරණීය පණිවිඩයක් විය. සඳලිගේ දැසට කඳුළු පිරුණේ නිටැතිනි. දින කිහිපයකට පසු අම්මට හදිසියම නුවර එළියේ නැන්දා කෙනෙකුගේ අසනීපයකට යාමට සිදුවිය. මම හෙට උදේම ගිහින් හවස් වෙද්දී එන්නම්. දවල්ට කන්න මොනවා හරි තියනවා. තාත්තට තේ එකක් හදලා දෙන්න දුවේ. අම්මා කීවාය. නිවසේ ඉතිරි වූයේ සඳලි සහ තාත්තා පමණි. උදෑසන තේ පානයෙන් පසු තාත්තා කතා කළේය. අද සෙනසුරාදා පොලට යන්න ඕන. දුවත් එනවද? හා තාත්තේ මමත් එන්නම්. ඔවුන් දෙදෙනා පයින්ම පොලට ගියහා. ඒ ගමන සඳලිට අලුත් අත්දැකීමක් විය. තාත්තා නිකම්ම එවිදගෙන ගියේ නැත. ඔහු පාර දෙපස ඇති ගස්වැල් ගැන, ඒවායේ ඇති ඖෂධීය ගුණ ගැන ඇයට කියා දුන්නේය. ඔය තියෙන්නේ හාතවාරිය වැලක්, ඇඟ සිසිල් කරනවා. අර තියෙන්නේ පොල්පලා, වකුගඩු වලට හොඳයි. ඔහු ඔහුගේ දැනුම බෙදාගත්තේ ගුරුවරයෙකු ලෙසිනි. පොළ මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිනි. එළවලු, පළතුරු, පලා වර්ගවල නැවුම් සුවඳත්, මිනිසුන්ගේ කේවල් කරන හඩත් මුසු වී පරිසරයට එක්කලේ ජීවයකි. තාත්තාව හඳුනන බොහෝ දෙනෙක් ඔහුට කතා කළහා. ආ විජේරත්න මහත්තයා, මේ දෝනිද? කොළඹ ඉස්කෝලේක නේද ඉන්නේ? එක් වෙලෙන්දෙක් ඇසුවේය. ඔව්, කැම්පස් එකේ. තාත්තා කීවේ ආඩම්බරය සංගවාගත් ස්වරයනි. ඔහුගේ මුහුණේ වූයේ සියුම් සතුටකි. ඒ මොහොතේ සඳලිට වැටහුණේ ඔහු ඇයට එන අන් අය සමග ආඩම්බරයෙන් කතා කරන බවයි. ඔවුන් එළවලු මල්ලක් පුරවාගෙන ආපසු එද්දී තාත්තා පරණ කතාවක් පටන් ගත්තේය. දන්නවද දුවේ, මම පොඩි කාලේ මේ පාරවල් මෙහෙම තිබ්බේ නෑ. මහ වතුරක් ආව සැරයක් ගමම යට වුණා. අපේ ගෙවල් දොරවල් ඔක්කොම වතුරේ. එතකොට මට මතකයි අපේ තාත්තා මාව කරේ තියාගෙන කිලෝමීටර් ගාණක් පීනලා තන්ද උඩ පන්සලට ගියේ. එදා ඉඳන් තමයි මම ඉගෙන ගත්තේ ජීවිතේ මොන දේ නැති වුණත් පවුල රැකගන්න එක තමයි වැදගත්ම දේ කියලා. ඒ කතාව ඇසූ සඳලිට තාත්තගේ නිහඬ රළු බව පිටුපස ඇති ශක්තිමත් මිනිසා පෙනෙන්නට විය. ඔහුගේ ජීවිත අත්දැකීම්, ඔහු මුහුණ දුන් දුෂ්කරතා ඔහුව එලෙස නිර්මාණය කර තිබිනි. අද රෑ මට හේනට යන්න වෙනවා. වල් ඌරෝ රෑට මඤ්ඤොක්ක පාතිය වනසනවා. තාත්තා එසේ කීවේ හවස් යාමේ මිදුල අමදිමිනි. මමත් එන්නද තාත්තේ? සඳලි එකවරම ඇසුවාය. විජේරත්න පුදුමයෙන් මෙන් ඇය දෙස බැලුවේය. දුවට හේනේ පැලක ඉන්න පුළුවන්ද? මදුරුවෝ කයි සීතලයි. නගරයේ ළමයෙක්ට ඕව හුරු නෑ. කමක් නෑ තාත්තේ, මටත් ආසයි. මට බෑ තනියම ගෙදර ඉන්න. ඔහුගේ මුහුණේ නවතත් ඒ සියුම් සිනහව ඇඳිනි. එදා සවස් වරුවේ සඳලි තාත්තා සමග හේනට ගියාය. කුඹුරු යාය මැදින් කුඩා දොළපාරකින් එගොඩ වී කන්දක් අයිනේ පිහිටි ඔවුන්ගේ හේනට යන ගමන සඳලිට දැනුනේ චාරිකාවක් ලෙසිනි. තාත්තා ඉදිරියෙන් ගමන් කළේ, පාර කපා දෙමිනි. ඔහුගේ ශක්තිමත් දෑත් ගල්මුල් උඩින් යන විට ඇයට අත්වැලක් විය. ඒ ස්පර්ශය රළු වුවත් එහි වූයේ ආරක්ෂාවේ උණුසුමයි. හේනේ වූයේ කුඩා පැලකි. පොල්ලතු සෙවිලි කළ, මැටි ගසා සකස් කළ බිමක් සහිත ඒ පැල ඇතුළත පුදුමාකාර සිසිලක් සහ පස්වල සුවඳක් විය. තාත්ත පැල ඉදිරිපිට කුඩා ගිනි මැලයක් දැල්විය. සඳ එළිය මුළු හේනම රිදි පැහැයෙන් නාවමින් තිබිනි. ඈතින් ඇසෙන රැහෙයියන්ගේ නාදයත් ගිනි මැලයේ දර පිපිරෙන හඬත් හැරෙන්නට වෙනත් කිසිදු ශබ්දයක් නවිය. ඒ නිහනතාවය කන් බිහිරි කරවන සුළු වුවත් එය සිතට ගෙන දුන්නේ සාමයකි. ඔය තරුව පේනවද දුවේ? තාත්තා අහසට අත දිගු කරමින් ඇසුවේය. ඕකට කියන්නේ ගොවි තරුව කියලා. ඕක පායනකොට තමයි අපි දන්නේ කන්නේ පටම් ගන්න කාලේ හරි කියලා. ඔහු එදා ඇයට තරු ගැන, වන සතුන් ගැන, ගස්වැල් ගැන බොහෝ දේ කියා දුන්නේය. ඔහුගේ ලෝකයේ දැනුම පොත්පත්වලින් ඔබ්බට ගිය ජීවිතය හා බැඳුණු ප්‍රඥාවක් බව සඳලිට වැටහිනි. ඔවුන් දෙදෙනා ගිනිමැලය අසල ඉඳගෙන තාත්තගෙනා කුරක්කන් රොටි සහ ලුණු මිරිස් කෑහා. ඊ මොහොතේ වචන අවශ්‍ය වූයේ නැත. සඳ එළිය, ගිනිමැලයේ උණුසුම, රැහැයියන්ගේ සංගීතය සහ ඔවුන් දෙදෙනා වටා තිබූ නිහඬතාවය ඒ සියල්ල එක් වී අතිශය ශෘංගාරාත්මක කාව්‍යමය දර්ශනයක් මවා පෑවේය. ඒ රාත්‍රියේ
තාත්ත පැලේ දොරකඩට වී රැකවල් කරද්දී සඳලි පැදුරේ නිදාගත්තාය. ඇයට දැනුනේ කිසිදා නොදැනෙනු ආරක්ෂාවකි. මේ මුදු ලෝකයම කිසිදු අනතුරකට ඇයව හසුවීමට ඉඩ නොදී ඇගේ තාත්තා ඇය අසල සිටින බව ඇය දැන සිටියාය. ඒ වචන දහසකට වඩා බලවත් හැඟීමක් විය. පසුදා උදෑසන ඔවුන් හේනෙන් බැසෙද්දී අහස කළු කරගෙන ආවේය. වැස්සක් එන පාටයි ඉක්මන් කරමු තාත්තා කීවේය. නමුත් ඔවුන් ගෙදරට ළඟා වීමට පෙර අහස කඩා වැටෙන්නාක් මෙන් මහ වැස්සක් එදහැලෙන්නට විය. ඔවුන් දෙදෙනා අසල වූ අතහැර දෙමු පරණ අම්බලමකට ගොඩ වූහු. වැහි බිඳු පොළවට වැටෙන හඬත් ගස්වල කොළ අතරින් වතුර බේරෙන හඬත් හැරෙන්නට වෙනත් ශබ්දයක් නොවිය. දුවට සීතලද තාත්තා ඇසුවේ ඇය දෑත් පටලවාගෙන සිටිනු දැකය. ටිකත් ඇය පිළිතුරු දුන්නාය. ඔහු තමා ඇඳ සිටි අත්කොට කමිසය ගලවා එය ඇගේ උරහිස්මතින් දෙමුවේය. ඒ කමිසයේ ඔහුගේ දහඩියේ සුවඳ සහ පොළොවේ සුවඳ මුසු වී තිබිණි. සඳලිට දැනුනේ පුදුමාකාර උණුසුමකි. ඒ උණුසුම කමිසයෙන් නොව ඔහුගේ සෙනෙහසින් බව ඇය දැන සිටියාය. ඔවුන් දෙදෙනා නිහඬව වැස්ස දෙස බලා සිටියා. ඒ නිහඬතාවය තුළ ඔවුන්ගේ හදවත් එකිනෙකාට කතා කරනවසේ ඇයට දැනිනි. වැස්ස ඔවුන් දෙදෙනාව ලෝකයෙන් හුදකලා කර ඔවුන්ටම වෙන් වූ කුඩා ලෝකයක් නිර්මාණය කර තිබිණි. වැස්ස තුරල් වූ පසු ඔවුන් දෙදෙනා ගෙදර බලා ආවේ දොළපාර අසලටය. වැස්ස නිසා දොළපාරේ ජලය වැඩි වී ගල්පර අතරින් වේගයෙන් ගලා ගියේය. පොඩ්ඩක් ඇඟපත හොදගෙනම යමු. මඩ ඔක්කොම තාත්තා කීවේ ඔහුගේ සරම තද කරගනිමිනි. සඳලිත් ඇගේ ඇඳුම් පිටින්ම වතුරට බැස්සාය. සිසිල් ජලය ඇගේ සිරුරේ ගෑවෙද්දී නගරයේ වෙහෙස සියල්ල සේදී යනවසේ අයට දනිනි. තාත්තා දියයට ගිලී මතුවී මුහුණ පුරා වතුර ගලා යද්දී සිනාසුනය. සඳලි වසර ගණනාවකට පසුව ඔහුගේ ඒ නිදහස් අව්‍යාජ සිනහව දුටුවාය. දුවට මතකද පොඩි කාලේ ඔය ගල උඩ ඉඳන් වතුරට පනිනවා මම බය වෙලා කෑ ගහනවා. එතකොට ඔයා වතුර යට හැංගෙනවා. ඔහු සිනාසෙමින් කීවේය. සඳලිට ඒ මතකයන් යලි පණ ගැන්විනේ. ඇයත් සිනාසුනාය. "ඕ තාත්තේ, එතකොට තාත්තා මාව හොයලා අල්ලගෙන කරේ තියාගෙන තමයි ගොඩට ගේන්නේ." "ඕ, ඔයා හරි සැහැල්ලයි එතකොට. හරියට කපු පුළුන් රොදක් වගේ." ඔහු කීවේ ඈත බලාගෙනය. ඔහුගේ ඇස්වල වූයේ අතීතයේ සුන්දර මතකයන් පිළිබඳ සෙනෙහසකි. "දැන් මම බරයි නේද තාත්තේ?" සඳලි විහිළුවට ඇසුවාය. ඔහු හැරි ඇය දෙස බැලුවේය. ඔහුගේ බැල්මේ වූයේ ගැඹුරු ආදරණීය හැඟීමකි. "බර වුණාට කමක් නෑදුවේ. ඒ තාත්තෙක්ට කවදාවත් Tamanගේ දරුවෙක් බරක් වෙන්නේ නෑ. ඔයා කොච්චර ලොකු වුණත්, කොච්චර උගත්කම් ලැබුවත්, කොච්චර දුර ගියත් මට ඔයා තාමත් අර දොලේ දන් කරපු මගේ පොඩි තෝනි." ඒ වචන ටික ඇසූ සඳලිගේ හදවත සෙනෙහසින් පිරී ඉතිරී ගියේය. ඔහු කිසිදා නොකියූ ආදරවදන් සියල්ල ඒ වාක්‍ය කිහිපය තුළ ගැබ් වී තිබිණි. ඇය වතුර මැදින් ඔහු අසලට ගොස් ඔහුගේ රළු තිත් දෑතක් අල්ලා ගත්තාය. "මට සමාවෙන්න තාත්තේ, මම හිතුවා ඔයාට මංගන වගක් නැහැ කියලා. ඔයා මගේ දේවල් ගැන අහන්නේ නැටිකොට මට ගොඩක් දුක හිතුණා." විජයරත්නගේ මුහුණ පුදුමයෙන් පිරී ගියේය. "මොකද දුවේ එහෙම කියන්නේ? උඹ ඉපදුණු දවසේ ඉඳන් මම හුස්ම ගත්තෙත් උඹ වෙනුවෙන්. උඹට හොඳට උගන්වන්න ඕන නිසා තමයි මම මේ අව්වේ කරවෙවි වැස්සේ තෙමෙවි කුඹුරේ වැඩ කළේ. උඹලගේ අම්මයි මායි තන්න නැතුව හිටතු දවස් තිබුණා, ඒත් උඹව බඩගින්න තිබ්බේ නෑ. මම වචන වලින් ඕවා කියන්න දන්නේ නෑ දුවේ. මම ඉගෙනගෙන නෑ. ඒත් මේ තාත්තගේ හදවතේ ඉන්නේ උඹ විතරයි." ඔහුගේ කටහඬ බිඳී ගියේය. සඳලිට ඇගේ කඳුළු පාලනය කරගත නොහැකි විය. ඇය ඔහුගේ පපුවට හිස තබාගෙන හඬා වැටුණාය. ඔහු සෙමෙන් ඇගේ හිස අතගෑවේය. ඒ මොහොතේ දියදහරේ සිසිලස, හිරුගේ උණුසුම සහ ඔවුන් දෙදෙනාගේ හදවත්වල සෙනෙහස එකට මුසු විය. වසර ගණනාවක් පුරා ඔවුන් අතර තිබූ නොපෙනෙන පවුර එතන දිය වී ගියේය. අම්මා ආපසු ගෙදර එන විට ඇයට දැකගත හැකි වූවේ වෙනස්ම නිවසකි. දියණිය සහ පියා අතර පෙර තිබූ නිහඬ දුරස්ත බව වෙනුවට දැන් තිබුණේ පහසුවෙන් ගලා යන සෙනෙහස පිරුණු බැඳීමකි. ඔවුන් එකට මිදුලේ වැඩ කළා. එකට තේපානය කරමින් කතා බහ කළා. තාත්තා දැන් සඳලිගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන, ඇගේ මිතුරන් ගැන, ඇගේ අනාගත බලාපොරොත්තු ගැන ප්‍රශ්න ඇසුවේය. සඳලි තාත්තගේ වගා කටයුතු ගැන, අස්වැන්න ගැන උනන්දුවෙන් සවන් දුන්නාය.
මේ පාර වීටික නම් හොඳට හැදිලා තියෙනවා තාත්තා එක් සන්ධ්‍යාවක කීවේය. දුවගේ උපාධිය ගන්නකොට ලොකුවට දානයක් දෙන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුරුවන් වෙයි. සඳලිගේ හදවත උණුසුම් විය. ඔහුගේ සෑම සිතුවිල්ලක්ම ඇය වටා කේන්ද්‍රගත වී ඇති බව ඇයට වැටහිණි. නිවාඩුව අවසන් වී සඳලිට නැවත කොළඹ යාමට දවස පැමිණියේය. ඇය බෑගය සූදානම් කරගෙන තාත්තට සහ අම්මට වැඳ සමුගත්තාය. පරිස්සමින් ගිහින් අන්න දුවේ ඇඟ බලාගන්න හොඳද අම්මා කීවාය. තාත්තා කිසිවත් කීවේ නැත. නමුත් ඔහු ඇය සමග හන්දිය බස් නැවතුමතෙක් ආවේය. බස් රථයේ එනතුරු ඔවුන් දෙදෙනා නිහඬව බලා සිටියා. නමුත් ඒ නිහඬතාවය තවත් අපහසු එකක් නොවිය. එය අවබෝධයෙන් සහ ආදරින් පිරුණු එකක් විය. තාත්තේ සඳලි කතා කළායා. මම ලබන නිවාඩුවට එනකොට තාත්තට පොතක් ගේන්නම්. අලුත් වගාක්‍රම ගැන කියන මම කැම්පස් එකේ ලයිබ්‍රරියකින් බැලුවා. තාත්තගේ දැස් දිලිසුණි. එහෙමද? හොඳයි දුවේ. බස් රථය පැමිණි විට සඳලි ඒට නැග්ගාය. ඇය ජනේලයෙන් පිටට බැලුවාය. තාත්තා ඇය දෙසම බලා සිටියා. බස් රථය සෙමෙන් ගමන් ආරම්භ කළේය. තාත්තා ඇයට අත වැණුවේය. සඳලිද ආපිට අත වැණුවාය. බස් රථය වංගුවෙන් හෙරි නොපෙනී යන තුරුම විජේරත්න ඒ දෙස බලා සිටියා. ඔහුගේ දැස්වල කඳුළු බිඳු දෙකක් රැඳී තිබිනි. ඒවා දුකට වඩා සතුටේ කඳුළු බව ඔහු දැන සිටියා. සඳලි ජනේලයෙන් පිටත ගලා යන භූදර්ශනය දෙස බලා සිටියා. ඇගේ හදවතේ වූයේ සැනසීමකි. ඇය තවදුරටත් කොළඹ තනි වූ තරුණියක් නොවිය. ඇය කොහේ සිටියත් ඇයව ආරක්ෂා කරන, ඇයට නිහඬව ආදරය කරන තාත්තා කෙනෙකුගේ සෙනෙහසේ නවාතන ඇය සතුව තිබිනි. ඒ සෙනෙහස වචනවලට වඩා ගැඹුරු ක්‍රියාවෙන් ඔප්පු කළ මහ පොළොවමෙන් ස්ථිරසාර එකක් බව ඇය දැන් දන්නිය. ඇගේ ඉදිරි ජීවිතයේ කුමන අභියෝග පැමිණියත් ඒ මතකය පමණක් ඇයට ශක්තියක්, ධෛර්යයක් සහ නොසැලෙන ආදරයක උණුසුමක් වනු ඇත. ඇය දැන් තනිවම නොව ඇගේ තාත්තගේ ආදරය නැමැති මහා වෘක්ෂයේ සෙවණ ලබමින් ජීවිතයට මුහුණ දීමට සූදානම්ව සිටියාය.